සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය පාරිභෝගික හිතවතුනි සති දෙකක විරාමයකින් පසුව නැවතත් අප ඔබ හා එක්වන්නේ නවදි ඩේට් සෙන්ටර් ආයතනයේ විසින් ඔබ වෙත හඳුන්වා දෙන ලද වින්වින් කාඩ් පත්‍රයේ 20 වන දිනු වැඩිමේ වාරයක් සමගයි. ඉතින් අපි ඔබට නැවතත් මේ වින්වින් කාඩ් පතක් කියන මොකක්ද කියන එක හඳුනා දී යුතු වන්නේ නැහැ. මම සිරුගාන දැන්වත් වින්වින් කාඩ් පතක් කියන මොන වගේ දෙයක්ද කියන එක. ඉතින් ඔබට දිගින් දිගටම ජයග්‍රහණය කිරීමේ අවස්ථාවන් ලබා කර දෙන මේ වින්වින් කාඩ් පත් සඳහා ඔබට පෙර පරිදිම පුළුවන්කම තිබෙනවා. ඔබ දන්නා කියන 12 දෙනෙකු දන්නා ඥාතිමිත්‍රවතුන් අසලසේ නොනෑම 12 දෙනෙකු හඳුනා දීම මගේ ඔබගේ වින්වින් කාඩ් පත් සති 48ම නිදහස් කර ගැනීමට සති 48ටම ඔබට නවදි ඩේට් සෙන්ටර් ආයතනයේ විසින් මුදල් වැර කරනු ලබනවා. ඉතින් පුළුවන්කම තිබෙනවා ඔබට අලුත් සමාජිකයන් 12 දෙනෙක් ලබා හඳුනා දී ඔබගේ කාඩ් පත නිදහස් කරන අතරතුරදීම සතිපතා දිනුම් අදින මේ ලොතරැයි දිනුම් ඇදීමට ඔබගේ කාඩ් පත ඉදිරිපත් කර ගැනීමට. ඒ වගේම සතියකට වරක් ඔබට හැකියාව තිබෙනවා නම් නව සමාජිකයෙක් නව වින්වින් කාඩ් පත කියපු නවදි ඩේට් සෙන්ටර් ආයතනයේ හඳුනා දීමට ඔබට එම සතියේ වාර දිනුම් නිදහස් වීමේ අවස්ථාවක් තවමත් ඔබට ලබා දෙනවා. මේ නවදි ඩේට් සෙන්ටර් ආයතනයේ විසින් ඔබට හඳුනා දුන් වින්වින් කාඩ් පත 20 වන දිනුම් වැදින් වාරයේදී මම ඔබට මතක් කරන්නම් 19 වන දිනුම් වැදින් මේ වාරයේ කවුරු ජයග්‍රාහකයා කියලා. දමයන්ති ත්‍රිමාවිතාන රෝහල ඉදිරිපිට ආරච්චි කන්ද හික්කඩුව. දමයන්ති ත්‍රිමාවිතාන රෝහල ඉදිරිපිට ආරච්චි කන්ද හික්කඩුව. ඇයගේ සමාජික අංකය 14. ඇය විසින් 500ක පමණ සතියකට රුපියල් 500ක් පමණ මුදලක් නවදි ඩේට් සෙන්ටර් ආයතනය තුළ ආයෝජනය කර තිබෙනවා. සති 19ක කාලයක් පුරාවට ඇය මුදල් ගෙවා තිබෙනවා. ඇය විසින් 25000ක් වටිනා භාණ්ඩ කට්ටලයක් ලබාගෙන තිබෙනවා. ඉතින් ඔබ දන්නවා මෙම ජයග්‍රහණය මෙම ලොතරැයි දිනුම් වැදීමේදී ජයග්‍රහණය ලබන ජයග්‍රාහකයා එම සතියේ සිට කිසිදු මුදලක් ආයතනයට ගෙවිය යුතු වන්නේ නැහැ. ලොතරැයි දිනුම් වැදීම ලබන පුද්ගලයා එම දිනුම ඇදුණුදා සිට සියලු මුදල් ගෙවීම වලින් නිදහස් වෙනවා. ඔබට හැකියාව තිබෙනවා ඔබ හිමි කරගත් එම භාණ්ඩ පත්‍රය ඕනෑම අවස්ථාවක පැමිණ නවදි ඩේට් සෙන්ටර් ආයතනයෙන් ඔබට කැමති ආකාරයෙන් තෝරා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඉතින් බලමු අද 2026 4/29 වන දින 20 වන දිනුම් වැදීමේ වාරයේදී නවදි ඩේට් සෙන්ටර් ආයතනය විසින් ඔබ වෙත හඳුන්වා දෙන අලුත් අවුරුද්දෙන් පසුව උදාවන අද දිනේදී ඔබට හඳුන්වා දෙන ජයග්‍රාහී සමාජිකයා කවුද කියලා. ඉතින් මම ආරාධනා කර සිටිනවා මෙතන ඔබ අතරින් කෙනෙකුට පැමිණ මෙම ජයග්‍රාහී විසිපත ලබා දෙන ලෙස. ඔව් අද 2026 4/29 වන දින 20 වන දින වැදීමේ වාරයේදී ජයග්‍රහණය කරනවා AP සසිනි මල් කාන්ති සමාජික අංකය 95 සුරම්‍ය පාර ගෝණ පිනවල. AP සසිනි මල් කාන්ති සමාජික අංකය 95 සුරම්‍ය පාර ගෝණ පිනවල. ඇය විසින් සතිපතා රුපියල් 500ක මුදලක් නවදි ඩේට් සෙන්ටර් ආයතනය තුළ ආයෝජන කර තිබෙනවා. ඉතින් ඔබටත් හැකියාව තිබෙනවා නවදි ඩේට් සෙන්ටර් ආයතනය වෙනුවෙන් මම ඔබට සුබ පැතුමක් කරනවා. ඔබට පුළුවන්කම තිබෙනවා ඉක්මනින් පැමිණ ඔබ 25000ක් වටිනා ඔබේ භාණ්ඩ කට්ටල ඉක්මනින් පැමිණ නවදි ඩේට් සෙන්ටර් ආයතනය ඔබට කැමති පරිදි ඩිස්කවුන්ට් තෝරා වෙන කරගන්නා ලෙසට. ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා මෙම වින්වින් කාඩ් පත් හිමි ඔබ සියලු දෙනාටම පුළුවන්කම තිබෙනවා සෑම සතියකම බදාදා හවස 6ට නවදි ඩේට් සෙන්ටර් ආයතනයේදී සිදු කරන ලබන දිනුම් වැදීම හා සජීවීව එක්වී මෙම ජයග්‍රාහී දිනුම් වැදීමේ ක්‍රියාවලියේ සජීවී හවුල්කරුවෙකු වීමට. ඉතින් මේ සතියන්තයේ ඔබට තවත් ජයග්‍රාහකයෙකු හඳුන්වා දී මම ඔබෙන් සමුගන්නා නැවතත් ලබන සතියේදී අලුත් සමාජිකයෙකු ජයග්‍රාහකයෙකු ලෙස ඔබට හඳුන්වා දෙමින් හමු වනතුරු ඔබ සියලු දෙනාටම සුබ සතියක්.